එහෙනම් අපි බැටරිය දාගමු මේ අතර. හරි. අවුලක් නැහැ දැන් බැටරිය හරි. වයර් කැල් දෙකක් කපාගෙන තියෙන බැටරියේ. ඊටඟට අපිට සර්කිට් එකට වයර් පාස් කරන්න විතරයි තියෙන්නේ. සර්කිට් එක එන්නේ මෙන්න මේ විදියට. මේ කැපැසිටර් එක ටිකක් ලොකු වැඩි නේද? අන මෙතනට දාපු කැපැසිටර් එක ලොකු වැඩි. ඉතින් මම 221ක්ම ගෙනාවා. මේදි මයික්‍රෝෆැරඩ් මේ 16යි LED ලයිට් එකකුත් ගෙනාවා. හරි. මේ LED එක අත්‍යවශ්‍යයි නැත්නම් වෝල්ටේජ් එක වැඩියෙන් එන්න ගන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි අපි දාගමු එහෙනම් මේකත් දනරිනම බේදේ බල. සර්කිට් එක ගන්නවා මම එළියට. ඔයගලන්ට පේනවා. අවන්න එහෙම නිකන් දාන්න තියෙන්නේ. සෙට් වෙන දේ එහෙම නිකන් තද වෙලා. අන්ට දෙයක් කියන්න තියෙනවා මේ ලයිට් එක 3 වෝල්ට් ලයිට් එකක්. මේ තියෙන ලයිට් එකෙන්ම චෙක් කරගන්න පුළුවන්. හැබැයි 3 වෝල්ට් බැටරියක් යූස් කරන හොඳයි. මොකද 1K රෙසිස්ටර් එකක් දාලා තමයි මෙතන මේ අපි ලයිට් එකට සප්ලයි දෙන්නේ. බලමු අපි ලයිට් එක වැඩ කරනවද කියලා ඒක. ඉතින් ලිතියම් 3 වෝල්ට් 3.7 බැටරියක් තියෙන ලිතියම්. බලමු මේක දණ්ඩින හොයාගන්නත් එපේ. හරි ලයිට් එක පත්තු වෙනවා. මේ පැත්තේ රින. මේ ලොකු පැත්තක් තියෙන කෑල්ලක් තියෙන ලොකු කෑල්ලක් තියෙන. ඒක රින සයිඩ් එක. මේ චූටි කොටසක් තියෙන ඇනෝඩ් එකේ ඒ ධන. මේක ලයිට් එක දාගමු එහෙනම්. මෙතන LED ලයිට් එක තියෙන තැන. මෙතින් කයින් ලයිට් එක ඒ ගානටම තියාගන්න නැත්නම් මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි ඒ ගානට මම තියාගෙන නවා ගන්නවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. නෝනේ. හරි. ඊළඟට කැපැසිටර් එක පාස් කරන්න ඕනේ. මේ තියෙන කැපැසිටර් එක. කැපැසිටර් එක මෙතන. තව තියෙනවා මෙතන අග්‍ර දෙකක් ඒක කපා ගන්න. ඒගොල්ලන්ට පේනවා මම දැන් දා ගන්නවා ඊට. අවුලක් නැහැ ලයිට් එකත් ගානට සෙට් වුණා. බැටරි වයර් දෙකක් පාස් ගන්න ඕනේ. මේක දිග වැඩි බැටරි වයර් දෙක. මේ හරියෙන් විතර පොඩ්ඩක් කපාගෙන ඒකත් පාස් ගන්න වෙනවා. වැඩියම කොට ගන්නත් එපා. බැටරි වයර් දෙක මට එකටම කැපුණා. කෙලින්ම කරංගයක් ආව පොඩි. කොහොම හැමතිස්සෙම ඉතින් බැටරිය කරන්ට් එක තියනවා කියලා පොඩි වුණත් ගණන් ගන්න තු ඉන්න එපා. මොකද ඉතින් හානියක් වෙන්න පුළුවන්. බැටරි වයර් දෙකට ඊයම් පොඩක් තියාගමු. BT B+ කියලා. ඒකට මේ ප්ලස් ලයින් එක BT+ එකට පාස් ගන්න ඕනේ. BT+ එකට බලන්න BT රින්න BT රින්නට පාස් කරනවා. ඒ තැන් දෙක මාරු කරගන්න එපා. එහෙම වුණොත් ලෝකෝ ලේටක් වෙන්න පුළුවන්. හරි. BT රින්නටයි දණටයි දැන් පාස් කරගෙන තියෙන්නේ. අනේ මේක ඇවිල්ලා හරි බැටරිය BT රින්ටර් දැන්ට පාස් කරගෙන තියෙන්නේ. අවුලක් නැහැ. එහෙනම් දැන් අපිට ඊළඟට තියෙන
හරි ඒක AC ලයින් එක පාස ගත්තා. අනිත් AC වයර් එක කැඩලා මෙතනින් ඒකත් ආයේ පාස ගන්නවා. මෙන්න මෙතන තියෙන්නේ අනිත් AC ලයින් එක. මේක පොඩ්ඩක් සුද්ධ කරගන්න වෙනවා අනිත් පැත්ත. කර වෙලා වගේ ගිහිල්ලා. හරි මේ දින මෙන්න මෙතන. එතන තහඩුවට අපි දැන් ඒක පාස් කරගෙන ඉවරයි. දැන් ඊළඟට මේක පාස් ගන්න ඕන අපි මේ ලයිට් එකේ මෙන්න මේ ජැක් එකක් තියෙනවා ඒක පාස් ගන්න ඕනේ. ආවට වගේ දැන් තියා ගන්නවා ඊයම් පොඩ්ඩක්. දැන් ටෙස්ට් කරන්න. බලමු. හරි. ස්විච් එක දාලා තියෙන ලයිට් එක පත්තු වෙනවා. ඒක අවුලක් නැහැ. එන ඒකටම පාස් ගත්තා නම් හරි. හරි. මොන පේනවා මේද? අවුලක් නැහැ. ස්විච් එක ඔය බැටරි සප්ලයි එකෙන් තමයි මේ වැඩ කරන්නේ. දැන් අපි මේක සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. හරි. දාගත්ත කෑලි ටික ඔක්කොම පේනවා ඇති. මෙතන කැපැසිටර් එක දාගත්තා. මෙතන LED ලයිට් එක දාගත්තා. ඒ වගේම මෙතන ලයිට් එක දාගත්තා. බැටරිය දාගත්තා. හරි සම්බන්ධ කරලා තියෙන්නේ දැන් අවුලක් නැහැ මේ. හරි. අනිත් පැත්ත ඉතින් මෙන්න මේ ලයිට් එක මම පස්සේ සම්බන්ධ කරගන්නවා දැන් එහෙනම් අපි හිමීට මේකත් මෙතනටම ගහලා දානවා මේ තියෙන අනිත් පැත්තට එන ලයිට් එක ඔයගොල්ලෝ බලන්න මේ වයර් එකෙන් පැටලලා තියෙනවනේ මේව ගානට බේරන්න මොකෝ මේ අහුවෙන්න තියන්න එපා යන් වලට ඊපස්සේ එක ප්‍රශ්නයක් කරනවා වෙන ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව වැහුණා මෙතන මේ කෑල්ලක් දාගන්න ඕනේ ඊට පස්සේ මෙතන තියෙන අපේ ලයිට් එක ඉස්සරහා ඉදිරිපස්ස වීදුරුව දාගන්නත් ඕනේ. හරි ඊළඟට ඇන ටික දාගන්න කලින් අපි ඇන දෙකක් දාගමු දැන්ට. දැන්ට ඇන දෙකක් දාගන්නවා අපි charge එකට ගහන්න ඕනේ හින්දා. හරි හොඳට තද වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ස්විච් එක දාගන්න ඕනේ. charge කරනවනේ ඔයගොල්ලෝ හැම වෙලේම ස්විච් එක ඔෆ් තත්ත්වයේ තමයි තියන්න ඕනේ. අර වෙනවා ලයිට් එක පත්තු වෙනවා අපි බලමු චාර්ජින් එක කොහොමද කියලා ඉස්සරහ ලයිට් එක වැඩ කරනවා හරි ගිහින් එනං සුබ දවසක් හැමෝටම